ඊශ්‍රායල් ඉතිහාසයේ ඉතා වැදගත්ම රජ කෙනෙක් තමයි යෙහෝසාපාත් කියන රජුරු. මේ යුදාහි රජකම් කරපු මෙතුමා ජෙරුසලමේ තමාගේ ගෙට සමාදානෙන් ඇවිල්ලා නිවසේ ඉඳිද්දී ජෙරුසලමේ ඉඳිද්දී සැලැස්මක් යොදනවා. දෙවියන් වහන්සේගෙන් ඈත් පාපය තුල ඉන්න ජනතාව නැවත වතාවක් දෙවියන් වෙතට ලං කරගන්න. ඒ ගැන ඔහු දේ වචනේ කියනවා මේ 4 වෙනි පදේ 19 වෙනි පරිච්ඡේදයේ 2 ලේකම් පොතේ යෙහෝසාපාත් ජෙරුසලමේ වාසය කළේ ඔහු නැවත බේර්ෂෙබා පටන් එෆ්‍රායිම් කඳුරට දක්වා සෙනග අතරට ගොස් ඔවුන්ගේ පියවරුන්ගේ දෙවි ස්වාමීන් වහන්සේ වෙතට ඔවුන් හරවා ගත්තා කියලා කියනවා. ඒක කරගන්න ඔහු කරපු පියවරක් තමයි දේ වචනේ පිළිපාදින පිණිස ජනතාව නැනවත් කරන්නටත් සැබෑ ලෙස ජනතාව උගන්වලා ඔවුන්ගේ ප්‍රශ්න විසඳන්නටත් ඔවුන් විනිශ්චයකාරයන් පත් කරා කියලා කියනවා. ඒ ගැන මෙන්න මෙහෙම කියනවා 10 වෙනි පදේ. තමුන්ගේ නුවරවල වාසය කරන නුඹලාගේ සහෝදරයන්ගේ ලේ වැගිරීම ගැනත් ව්‍යවස්ථාව සහ ආඥාව ගැනවත් පනත් හා විනිශ්චයන් ගැනවත් නුඹලා වෙතට පැවෙන්න සියලු පැමිණිලිවලදී ඔවුන් ස්වාමීන් වහන්සේට විරුද්ධව වරදකාරයන් නොවන පිණිසත් නුඹලා සහ නුඹලාගේ සහෝදරයන් කෙරෙහි උදහස නොපැවෙන්න පිණිසත් ඔවුන්ට අවවාද කරපල්ලා. නුඹලා වරදකාරයන් නොවන පිණිස විශේෂ කරපල්ලා. මේ වචනේ කියා දෙන මේ මිනිසයන්ට අවවාද කරනවා. ඔබ ගිහිල්ලා නුවරවල වාසය කරන නුඹලාගේ සහෝදරයන්ගේ ප්‍රශ්න විසඳන ලේ වැගිරීම ගැන ප්‍රශ්න හරියට විසඳන්න. එහෙම කරලා මේ වචනයට විරුද්ධව ජීවත් වෙන ජනතාව නිවැරදි කරගන්න. ඇයි ශෙනගගේ ජීවිතයේ ක්‍රියාවල් නිසා ඔවුන්ට දේව උදහස එන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ විරුද්ධව වර්ධකාරයන් වෙන්න පුළුවන්. හැබැයි ඔබ හරි දේ කියලා දුන්නොත් ඔන්නේ වර්ධකාර බවෙන් නිදහස් වෙන්නේ. දෙවනුව කියනවා නුඹලාගේ සහෝදරයන් කරේ උදහස නොයන පිණිස ඔබ මේ කටයුතු කරනවා. අපේ සේවය අපේ කටයුතු මිනිස්සුන්ට දේ උදහස එන විදියට කටයුතු කරන එකද? සහෝදරෝ විනාශ වෙනවා දැකීමටද? අපේ රටට මොකද වෙලා තියෙන්නේ? අපි මේ වගේ නිවැරදිව ජනතාව හරි පැත්තට කැඳෙවුවොත් දේ උදාසින් ජනතාවත් තමනුත් බේරෙනවා. අපේ කොටස අපි කරමු. දෙවියන් වහන්සේ දෙවිඳුන්ගේ කොටස කරයි. ඔබට ජේසු පිටයි.